සමහර වෙලාවට ඔයාලා දෙවියන් වහන්සේව දැනගෙන දැන් යම්කිසි කාලයක් වෙනවා ඇති. එහෙමත් නැත්නම් ඔයා පුංචි කාලෙම දෙවියන් වහන්සේව දැනගන්න ඇති. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා ඉපදෙන්නම ඇත්තේ දෙවියන් වහන්සේව දැනගෙන ඒ කියන්නේ දෙවියන් වහන්සේ දන්නා පරිසරයක් තුල ඔයා ඉපදුනා වෙන්න පුළුවන්. ඒ කියන්නේ කතෝලික පවුලක් තුල ඔයා ඉපදුනා වෙන්න පුළුවන්. එහෙම වුණාම දෙවියන් වහන්සේ පිළිබඳ යම්කිසි දැනුමක් තියෙනවා. එහෙමත් නැත්නම් දැන් ඔයා දෙවියන් වහන්සේව බාරගත්තට පස්සේ ඔයා අන්‍ය ආගමකින් ඇවිල්ලා දෙවියන් වහන්සේව බාරගත්තා නම් ඔයාටත් දැන් යම්කිසි දැනුමක් තියෙනවා දෙවියන් වහන්සේ පිළිබඳව. එතකොට ඒ වගේම নমස්කාරය කිරීම එහෙමත් නැත්නම් යාඥා කිරීම පිළිබඳව යම්කිසි දැනුමක් ඔයාලා ළඟ තියෙනවා. ඉතින් ඇත්තටම මම අද කියලා දෙන්න යන්නේ ඔයාලා নমස්කාරය පිළිබඳ ඔයා හරියටම දෙවියන් වහන්සේට নমස්කාර කරනවද? මේ දේවල් ඔයාට ටිකක් හඳුනා ගන්න පුළුවන් ක්‍රම ටිකක් තමයි අද මම කියලා දෙන්න යන්නේ මේ වීඩියෝ එක හරහා. දෙවියන් වහන්සේ මාව ඒ තුලට පෙළඹෙව්වා. මට ඒ ගැන කතා කරන්න මම අත්දකින්න දේවල් වලින් මම දෙවියන් වහන්සේට নমස්කාර කරනකොට වර්ෂිප් කරනකොට කොහොමද කරන්නේ? මගේ පාලනය මගේ ආත්මයෙන් දෙවියන් වහන්සේට මම নমස්කාර කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න හිතුවා. ඉතින් ඇත්තටම ඔයාලා කාලයක් තිස්සේ යම්කිසි කාලයක් තිස්සේ ඔයාලා දෙවියන් වහන්සේ දන්නවනම් ඔයා සාමාන්‍යයෙන් ඔයා චර්ච් එකකට සහභාගී වෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම নমස්කාර දෙවියන් වහන්සේට নমස්කාර කරන කාලය අතරතුරදී ඔයාලා ගීතිකා ගායනා කරලා ඇති. එතකොට ඔයාලා යම් ආකාරයකින් ඔයා ඒ චර්ච් එකේ සභාවේ කරන ආකාරයට ඔයා নমස්කාරයක් කරලා ඇති. එතකොට මේ নমස්කාරය ඇත්තටම ඔයා ආත්මයෙන් දෙවියන් වහන්සේට කනෙක්ට් වෙනවද? මේක තමයි ඔයාට අද මම මේ අඳුන ගන්න විදිහ කියලා දෙන්න යන්නේ, ක්‍රමය කියලා දෙන්න යන්නේ. ඉතින් දැන් සමහර අයගේ දැනුම හැටියට ඔයාලා নমස්කාර කරන්න පල්ලියටම ඒ කියන්නේ චර්ච් එකටම යන්න ඕනේ. ඒ චර්ච් එකට ගිහිලා තමයි নমස්කාර කරන්නේ. ගොඩාක් අය নমස්කාර කරන්නේ දෙවියන් වහන්සේට নমස්කාර කරන්නේ චර්ච් එකට ගිහිලම තමයි. ඒ කියන්නේ ගෙදරදී එයාලගේ කිසිම নমස්කාර කිරීමේ කාලයක් එයාලා වෙන් කරලා නැහැ දෙවියන් වහන්සේට. নমස්කාරයක් නැහැ. එයාලා චර්ච් එකට ඉරිදා සර්විස් එකට ගියාට පස්සේ විතරයි එයාලා নমස්කාර කරන්නේ. ඉතින් ඒ වගේ තමයි ගොඩක් අය নমස්කාර කාලය එයාලගේ වෙන් කරලා තියෙන. එයාලගේ කාර්යබහුල ජීවිතයත් එක්ක নমස්කාරය කියන එකට ගොඩාක් ඉඩකඩ අඩු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා යන ප්‍රශ්නත් එක්ක ඔයාලට වර්ෂිප් එක කියන එක පොඩ්ඩක් මගහැරලා තියෙනවා වෙන්න පුළුවන්. ඔයාලා සමහර වෙලාවට වර්ෂිප් ටීම් එකේ ඒ කියන්නේ ලොකු සභාවක එහෙමත් නැත්නම් සාමාන්‍ය ඔයාලගේ සභාවේ ඔයාලා වර්ෂිප් ටීම් එකේ ඉන්න වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ගොඩාක් හිතාගෙන ඉන්න වෙන්න පුළුවන් දැන් මම වර්ෂිප් කරනවා වර්ෂිප් ටීම් එකට ගත්තේ මම හරියට වර්ෂිප් කරන නිසා තමයි මේ දේවල් ඔයා සමහර වෙලාවට ඔයා හිතනවා දෙවියන් වහන්සේට මම වර්ෂිප් එකක් කරනවා කියලා. නමුත් ඔයා ඇත්තට මේක කරන්නේ ආත්මයෙන් නෙමෙයි. ඒක කරන එක විදිහවල් තියෙනවා. එදා අපි කලින් වීඩියෝ එකක් හරහා Zoom meeting එකක් හරහා මේ හා සම්බන්ධව වර්ෂිප් එක හා සම්බන්ධව යම්කිසි තාක් දුරට කතා කරලා තියෙනවා. ඉතින් ඒවට අමතරව මම පොඩි දේවල් ටිකක් කතා කරන්න තමයි මම හිතුවේ අද. ඉතින් සමහර අය ඒ වගේ নমස්කාර කරන විදිහවල් තියෙනවා. ඒ කියන්නේ වර්ෂිප් ටීම් එකේ ඉන්නකොට එයාලා වර්ෂිප් ටීම් එක ලීඩ් කරන අය පවා දෙවියන් වහන්සේට নমස්කාර කරනවා කියලා හිතාගෙන මිනිස්යාව එන්ටර්ටේන් කරන එක ඒ කියන්නේ මිනිස්යාට තමාගේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේක හඳුනා ගැනීමේදී දෙවියන් වහන්සේ මට ගොඩාක් දේවල් කියලා දීලා තියෙනවා. ඇත්තටම ඔයාලා එදිනදා ජීවිතයේ වැඩත් එක්ක කාර්යබහුල වුණාට පස්සේ දෙවියන් වහන්සේට নমස්කාරයක් කරන්න අපි নমස්කාර ගීතිකා දාගත්තට පස්සේ ගීතිකා ගායනා කරන්න ගත්තට පස්සේ අපේ මනස එක තැන්වලට දුවනවා. එක ආකාරයේ ඒ කියන්නේ අපි එදිනදා දැකපු දේවල්, එදිනදා අපි කරපු දේවල් මේවා මතකයට එනවා. ඒකට ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේට වර්ෂිප් කරනකොට, දෙවියන් වහන්සේට নমස්කාරයක් කරනකොට අපි ගොඩාක්ම අපේ
ෆෝකස් එක. ඒ කියන්නේ අපේ මේ අපි බලන දිහාව කෙලින්ම දෙවියන් වහන්සේට බලන විදිහට අපේ මනස අපේ ආත්මය සකසා ගන්න ඕනි. එතකොට ගොඩාක් අය මේ දැන් ආත්මය ඔයා දන්නවා ආත්මයෙන් අපි රෙඩි නම් ආත්මයෙන් සූදානම් නම් අපිට දෙවියන් වහන්සේ අපි නමස්කාරයෙන් අපිව සූදානම් කරාට පස්සේ දෙවියන් වහන්සේ දිවසිවරේ කරා නැත්නම් දේව වචනය අපි තුලට ලබා ගන්න ඒ කියන්නේ දෙවියන් වහන්සේ කතා කරන වචනය අපේ ජීවිතයට ලබා ගන්න පහසු වෙනවා. අපේ ආත්මයට ලබා ගන්න පහසු කරනවා. ඉතින් සමහර අය ඇත්තටම කිව්වොත් නමස්කාරය හරියට කරන්නේ නැහැ. නමස්කාරයේ තේරුමක් දන්නේ නැති නිසා නමස්කාර කාලය එයාලා අතපසු කරනවා. නමස්කාර කාලයට සම්බන්ධ වෙන්නේ නැතුව සර්විස් එකට සම්බන්ධ වෙනවා. අර වචනය සමහර අය වචනය අහන්න සම්බන්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඊට පස්සේ ටයිම් එකට. ඒ කියන්නේ සමහර වෙලාවට ප්‍රොෆෙසිස් ගන්න, හීලින්ග්ස් ගන්න මේ වගේ කාලයට සමහර අය මේ සභාවට සහභාගී වෙනවා. අපි නමස්කාරයේ හරි වැදගත්කම දැනගත්තාම නමස්කාරයේ කීයටවත් මග හරින්නේ නැහැ. ඉතින් නමස්කාරයේ කාලය තුල අපි හරියට නමස්කාරයක් කළා නම් දෙවියන් වහන්සේත් එක්ක අපිට හරි කනෙක්ෂන් එක ඇති වෙනවා. එහෙම වුණාම අපිට දෙවියන් වහන්සේගෙන් දෙයක් ලබා ගන්න උනත් පහසු වෙනවා. අපිට සුවයක් ලබා ගන්න, අපිට නැත්නම් අපි බලාගෙන ඉන්න හාස්කමක් අපේ ජීවිතයට ලබා ගන්න දිවසිවරයෙක්ගේ ඒ වචන ඒ කියන්නේ දෙවියන් වහන්සේ දිවසිවරයෙක් තුලින් කතා කරන වචනය පවා ඒ වචනය තුලින් අපිට සුවයක් අත් කරගන්න උනත් අපිට හැකියාව ලැබෙනවා. අපි හරියාකාරව මේ ප්‍රිපෙයාර් වෙලා තිබුණොත් මේ නමස්කාරය තුලින් දෙවියන් වහන්සේගේ තලයට අපි ඇතුල් වෙලා දෙවියන් වහන්සේට හරියට නමස්කාර කිරීම තුලින් අපිට හැමදේම ආත්මිකව හරි විදිහට හැමදේම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ආත්මිකව කොහොමද අපි නමස්කාර කරන්නේ? මම පොඩි පොයින්ට්ස් ටිකක් ඔයාලට කියන්නම්. ඔයාලා හරියට නමස්කාර කරනවාද කියලා මේකේ මම මේ දින මේ ඉගැන්වීම තුලින් ඔයාලා බලන්න. ඔයාලා අද වෙනකම් ඔයාලා කරේ හරි නමස්කාරයක්ද කියලා. ඇත්තටම ඔයාලා නමස්කාර කරනකොට අපේ මුලින්ම බලන්න ඕනේ අපේ ફોකස් එක කොතන තියෙන්නේ. අපේ ફોකස් එක දෙවියන් වහන්සේ වෙතට ගේන්න ඕනේ. දෙවියන් වහන්සේ හමුවට ගේන්න ඕනේ. එතකොට අපි සමහර වෙලාවට අපි දවසේ වැඩ කටයුතු වලින් බිසි වුණාම එහෙමත් නැත්නම් එදිනදා ක්‍රියාවන් එදා දැක්ක දේවල් එදා බලපු දේවල් නිසා අපේ මනස එක අතට දුවන වෙන්න පුළුවන්. අපි ගීතිකාවක් දාගෙන කටින් කියනවා වුණාට අපි ඉන්නේ වෙන දේවල් වෙන සිතුවිලි එක්ක. එතකොට ඒ සිතුවිලි අපි දැනගන්න ඕනේ ඒ සිතුවිලි සේරම කන්ට්‍රෝල් කරගෙන එක තැනකට එන්න දෙවියන් වහන්සේ ඒ සිතුවිලි ඔක්කොම තවදුරටත් අපේ මනසට එන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. එතකොට රූප පේන්න ගන්න නැහැ. නමුත් දෙවියන් වහන්සේට කෙලින්ම ફોකස් එක යන්න ඕනි අපේ. දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේ අපිට කවුද කියන එක අපි මතක් කරගන්න ඕනි. අපි වර්ෂිප් එක නමස්කාරය කරනකොට එතකොට වටපිටාවේ ඉන්න අයවත් නැත්නම් ඔයා අතපය මූව් කරන හැටි අනිත් කෙනෙක් බලාගෙන ඉන්නවද? නැත්නම් ඔයාගේ ලස්සන දිහා බලාගෙන ඉන්නවද? ඔයාගේ ඇඳුම දිහා බලා ඉන්නවද? ඔයා සින්දු කියන දිහා බලාගෙන ඉන්නවද? ඔයා ඩාන්ස් කරන විදිහ බලාගෙන ඉන්නවද? මේ කිසි දෙයක් ගැන ફોකස් කරන්නේ නැතුව අපි දෙවියන් වහන්සේට ඒ වෙලාවේ අපි ફોකස් එක දෙන්න ඕනි. දෙවියන් වහන්සේ ගැන ફોකස් කරන්න ඕනි. අපි කිසිම වෙන කිසිම දෙයකට ફોකස් කරන්න ඒ වෙලාවේ යන්න හොඳ නැහැ. සමහර වෙලාවට ඔයා ලස්සනට ගීතිකා කියන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම ඔයා හරිම ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ ඇඳුම් පැළඳුම් ඔයා ලස්සනට අඳින වෙන්න පුළුවන්. ඔයා ලස්සනට ඔයා හැමදේම ඔයාගේ යම් පැතිකඩවල තියෙන්න පුළුවන්. ඔයා ඒ දේවල් විශේෂ කොට සලකන දේවල්. එතකොට ඒ වගේ දෙයක් තියෙනවා නම් සමහර වෙලාවට ඔයා නමස්කාර කරන වෙලාවට ඔක්කොටම වැඩි ફોකස් එක යන්නේ ඒ පැත්තට. ඒ කියන්නේ අපි හිතන්නේ ඒ දේ ගැන. දැන් අපි සමහර වෙලාවට මයික් එකක් ගත්තොත් අපි අතට වර්ෂිප් ටීම් එකක නම් ඔයා ඉන්නේ. වර්ෂිප් ටීම් එකේ ඔයා ගොඩාක් පිරිසක් ඉදිරියේ තමයි ඔයා ගීතිකාව ගායනා කරන්නේ. එතකොට ගීතිකාව ගායනා කරන වෙලාවේ ඔයාගේ මයික් එකකින් ඔයා ගීතිකාව ගායනා කරනකොට ඔයාගේ ફોකස් එක යන්නේ ඔයාගේ ලස්සනට හඬ හසුරවන හැටි. එහෙමත් නැත්නම් ඔයාගේ වොයිස් එක අහලා ඔයාගේ කටහඬ අහලා මිනිස්සු ඔයාව අගය කරන හැටි ගැන ફોකස් වෙනවා නම් ඔයා කරන්නේ ඇත්තටම නමස්කාරයක් නෙමෙයි.
නමස්කාරය වෙනුවට ඔයා නමස්කාරය කියලා හිතාගෙන කරන්නේ මිනිස්සුන්ව එන්ටර්ටේන් කරනවා. එහෙමත් නැත්නම් ඔයාගේ දක්ෂතාවයන් අනිත් අයට පෙන්වා දීමක් විතරයි ඔයා කරන්නේ නමස්කාරයක් වෙනුවට. නමුත් ආත්මයෙන් නමස්කාරයක් කරනවා කියන්නේ අපේ ෆ්ලෙෂ් එක. ඒ කියන්නේ අපේ මාංශය පරාද කරගෙන අපේ ආත්මයෙන් එළියට ඇවිල්ලා දෙවියන් වහන්සේට අපි හරියට නමස්කාර කරන එක ගැන. එතකොට අපි ආත්මය තමයි නමස්කාර කරන්න ඕනේ. ආත්මයෙන් නමස්කාර කරනකොට අපිට වෙන ඒ කියන්නේ පිට ලෞකික දේවල් ගැන කිසිම දෙයක් අපිට මතකෙට එන්න විදිහක් නැහැ. එතකොට අපි කොච්චර ලස්සනයිද, එහෙමත් නැත්නම් අපි කොච්චර ලස්සනට කතා කරනවද, කොච්චර ලස්සනට සින්දු කියනවද, අපි කොච්චර ලස්සනට ඩාන්ස් කරනවද, මේවා කිසිම දෙයක් අපේ ඔළුවට එන්න විදිහක් නැහැ. අපි කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේටයි කරන්නේ. දෙවියන් වහන්සේට තමයි ඒක දෙවියන් වහන්සේට පේන්න තමයි කරන්නේ. අපි ගීතිකාව ගායනා කරන්නේ දෙවියන් වහන්සේ ගැන හිතාගෙන. දෙවියන් වහන්සේ අපිට කවුද කියන එක අපි මවාගෙන හදවතට අරගෙන තමයි අපි කියන්න ඕනේ. එතකොට ඔයාලා මේ වගේ ફોකස් එකක් හදාගන්න ඕනේ. ඔයාලට සමහර වෙලාවට ගීතිකාවේ පළවෙනි ගීතිකාව තුලින් මේ දේ කරන්න අමාරු වෙන්න පුළුවන්. මොකද ඔයාලා වටපිටාවේ ඉඳලා දකින්න දේවල් එක දේවල් මුලින්ම අපේ සිතුවිලිට වලට එන්න පුළුවන්. එතකොට ඔයාලා බලන්න ඕනේ ටික ඔයාලා කොහොම හරි ඔයාගේ මනස එකින් එකට ඔයා ඒ නමස්කාර කරන වෙලාවේ ඔයා උත්සාහ කරන්න ඕනේ දෙවියන් වහන්සේට පමණක් අපේ ආත්මයෙන් සම්බන්ධතාවය ඇති කරගන්න. අර එන thoughts ඔක්කොම පරාද කරලා එදිනදා කරපු දේවල්, එදිනදා දැකපු දේවල් ඊට පස්සේ හරි ફોකස් එක ගන්න ඕනේ දෙවියන් වහන්සේ ගැන විතරක් හිතන මොහොතක් ගැන. ඒ කියන්නේ තවදුරටත් අපිට එක අපි දැකපු දේවල්, අපි කරපු දේවල්, අපි මේ කාපු දේවල්, නැත්නම් අපි යන අපේ ලස්සන අපි සින්දු කියනවාද, මේ දේවල් අපි තවදුරටත් හිතන්නේ නැහැ. අපි දැන් අපේ කෙලින්ම අපි බලාගෙන ඉන්න දෙවියන් වහන්සේ දිහා. දෙවියන් වහන්සේ අපිට කවුද? දෙවියන් වහන්සේ අපිට කොහොම අපිට කොයි වගේ කෙනෙක්ද? මේ දේවල් දැන් ඔන්න අපිට එන්න ගන්නවා. දෙවියන් වහන්සේව තමයි මතක් කරගන්න ඕනේ. දැන් අපි තවදුරටත් අපේ අනවශ්‍ය දේවල් අපේ සිතුවිලි වලට එන්න දෙන්නේ නැතුව අපි ඒ යම්කිසි පාලනයකට අපේ ආත්මය ඒ කියන්නේ ෆ්ලෙෂ් එකේ දේවල් පරාද කරලා අපේ ආත්මය එක තැනකට ගේන්න ඕනේ. දෙවියන් වහන්සේට හරි නිවැරදි නමස්කාරය කරන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඒ වගේම ඔයාලා බලන්න ඕනේ ඔයාලට නමස්කාර කිරීමේදී ඔයාලට බාධා වෙන්නේ මොන වගේ දෙයක්ද? සමහර වෙලාවට ඔයා සින් කරන එක ගැන හිතලා ඔයා බාධා කරගන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා දාපු ඔයාලා ඇඳුමක් ගැන හිතලා ඔයා කරදර වෙන්න පුළුවන්. එයා වටපිටාවේ අය මං ගැන මොන විදියට දකින්නවද, මොන විදියට මං ලස්සනයි කියලා හිතනවද? මේ දේවල් වලින් සමහර වෙලාවට ඔයා ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඉතින් අන්නේ දේවල් වලින් ඩිස්ටර්බ් වෙන්න නොදී ඔයාලා ඔයාලගේ ફોකස් එක හරි තැනට ගන්න දෙවියන් වහන්සේට නමස්කාර කරනකොට. ඉතින් ඒ වගේමයි තවත් අපි දැනගන්න ඕනේ නමස්කාර කිරීමේදී හරි ගීතිකාද අපි ගායනා කරන්නේ. ඒ කියන්නේ සමහර ගීතිකා තියෙනවා. ඒ ගීතිකාවල කියවෙන දේවල් දෙවියන් වහන්සේට නමස්කාර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි හරි ගීතිකා තෝරගන්න විදිහත් අපි කලින් Zoom meeting එකක් කරා කතා කරලා තියෙනවා. ඔයාලා ඒක බලන්න. ඉතින් ඒ වගේම තමයි තවත් ඔයාලට කියන්න ඕන දෙයක් තමයි නමස්කාර කිරීමේ කාලය තුල ඔයාලගේ හැමදේම ඒ කියන්නේ දැන් ඔයාලගේ ආත්මෙන් ඔයාලා වර්ෂිප් එකක් කරනවා නම් ඔයාලගේ බොඩි එකට ඩිස්ටර්බ් එකක් වෙන්න දෙන්න බෑ. මං කලින් කිව්වත් වගේ කිසිම දෙයක් ඔයාලට ෆ්ලෙෂ් එක එහෙමත් නැත්නම් ලෞකික තියෙන දේවල් කිසිම දෙයක් ඒකට ඩිස්ටර්බ් වෙන්න දෙන්න බෑ. ඔයාලගේ ආත්මයේ කන්ට්‍රෝල් එකට පාලනය යටතට ඔයාලගේ මාංශය ගෙනෙන්න ඕනේ. එහෙම මාංශය යටතට ගෙනෙන්න නම් ඔයාලට ඒ වෙලාවේ නැගිටින්න හිතෙනවා නැගිටින්න. ඔයාලා අත් දෙක ඔසවන්න හිතෙනවා අත් දෙක ඔසවන්න. එතකොට ඔයාලට බැරි දේ ටික ටික ඔයාලට කරන්න පුළුවන් වෙනවා.
මෙතරම් කාලයක් ඔයා වර්ෂිප් එකක් කරනකොට නමස්කාර කරනකොට ඔයාලා හිටියේ වෙන වෙන ලෝකවල වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා එදා කාපු දේයි, එදා කරපු දේවලුයි, එහෙමත් නැත්නම් ඔයා අද ඇඳගෙන ඇවිල්ලා තියෙන දේ, එහෙමත් නැත්නම් ඔයා අද මිනිස්සු කියපු දේවල්, මේ දේවල් ඔයාගේ සිතුවිලි වලට ඇවිල්ලා ඔයා හිතන ඔයා දැන් නමස්කාර කරා මොකද ඔයා ගීතිකා කිව්ව නිසා, ඔයා කටින් කිව්ව නිසා ඔයා නමස්කාරය කරලා ඉවරයි කියලා. නැහැ. ඒ නමස්කාරයක් නෙමෙයි. නමුත් ඔයා ඒ දේවල් ඔක්කොම අමතක කරලා ඔයාගේ ෆ්ලෙෂ් එක, ඒ කියන්නේ ඔයාගේ මාංශය, ඔයාගේ ආත්මය යටතට ගෙනහල්ලා දෙවියන් වහන්සේ දිහා හරියට බලාගෙන දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වීම තමයි මේ හරි නමස්කාරය කියලා කියන්නේ. එතකොට ඔයාට මොකද ඒ වෙලාවේ කරන්න හිතෙන්නේ? ඔයාට නැගිටලා දෙවියන් වහන්සේට ඩාන්ස් කරන්න හිතෙනවා. ඔයා ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ කරන්න ඕනේ. මොකද ඔයාට වටපිටාව ඉන්නේ කවුද? ඔයාගේ මේ වෙලාවේ ඇඳලා ඉන්නේ කොයි විදිහටද? එහෙමත් නැත්නම් ඔයාව දැන් අනිත් එක්කෙනාට කොහොමද පේන්නේ? මේ දේවල් නෙමෙයි ඔයාට වැදගත් වෙන්න ඕනේ. ඔයා දෙවියන් වහන්සේට නමස්කාර කරනකොට ඔයාට දැන් මුළු මේ හැමදේම අමතකයි. නමුත් ඔයා නමස්කාරයටයි ඔයා ફોකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාගේ අතපය නමස්කාරයේදී ඔසවන්න ඕනේ නම් ඔසවන්න. එතකොට ඔයා නැගිටින්න ඕන නම් ඔයා නැගිටින්න. ඔයාට මොනවාද ඒ වෙලාවේ ආත්මයෙන් කරන්න හිතෙන දේ ඔයා ආත්මයෙන් කරන්න ඕනේ. ආත්මයට දෙන්න ඕන, හසුරවන්න දෙන්න ඕන අපේ මේ ෆ්ලෙෂ් එක. එතකොට අපේ ශරීරය හසුරවන්න දෙන්න ඕනේ ආත්මයට අවශ්‍ය විදිහට. නැතු ශරීරයට අවශ්‍ය විදිහට ආත්මය හසුරවන්න දීලා හරියන්නේ නැහැ. මොකද එහෙම වුණොත් තමයි ඔයා පුටුවක් උඩ වාඩි වෙලා කම්මැලිකමට නමස්කාරය ඉවර වෙනකම්ම නිදිමතේ ඒ විදිහකට එක තැනකට වෙලා ඉන්නේ. ඊට පස්සේ අන්තිමට ඔයාට දෙවියන් වහන්සේගේ වචනේවත් හරියට ඔයාට ගන්න බැරි වෙනවා. මොකද ඔයා ફોකස් එකක් ඔයා දෙවියන් වහන්සේට සමීප වීමක් ඔයාගේ තුලින් සිද්ධ වුණේ නැහැ නමස්කාරයේ හරහා. ඉතින් මේ දේවල් පොඩි දේවල් ඔයාලා මේ හිතලා බලන්න. මම මේ අද මොනවාද මේ මොකක් ගැනද කතා කරේ, මේ වගේ දෙයක් ගැන කිව්වේ. එතකොට ඔයා හිතලා බලන්න, ඔයා නමස්කාර කරන වෙලාවේ අද ඉඳලා ඔයා පොඩ්ඩක් ફોකස් කරලා බලන්න. ඔයා මෙච්චර දවස් ඔයාට ඩිස්ටර්බ් වුණේ දෙවියන් වහන්සේ ගැන හිතන්න, දෙවියන් වහන්සේ ළඟට යන්න ඔයාට ඩිස්ටර්බ් වුණේ වර්ෂිප් එක වෙලාවේ මොනවාද? ඉතින් අන්නේ දේවල් හිතලා පොඩ්ඩක් ඒ දේවල් වලට ඔයාගේ දැන් ඇටෙන්ෂන් එක, ඒ කියන්නේ අවධානය ඔයා ඉවත් කරගෙන යනකම් ඔයා නමස්කාරය හරි තැනකට එනකම් ඔයා නමස්කාර කරන්න පටන් ගන්න. එතකොට ඔයාට දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න ඕන දේවල් ලබා ගන්න හරිම ලේසි වෙනවා. ඉතින් මේ දේවල් ඔයා නමස්කාරයේදී පොඩ්ඩක් හිතලා බලලා ෆලෝ කරන්න. Prophetess Samara, Holy Ghost inspired eagle from Asia. Remember to spread kindness to those around you. Don't forget to subscribe, like, and share our content. If you're seeking spiritual covering and are currently unchurched, we invite you to join Prophet Rama and Samara Ministries. Consider becoming a part of the thriving House of Restoration Church International, where God restore everything you lost. Stay blessed!